හරි දැන් මේ ඔබතුලිත කරන්න යන සම්පූර්ණ ඩොක්ස් ප්‍රතික්‍රියාවක්. මෙතන පියවර 5ක් තියෙන සම්පූර්ණ ඩොක්ස් ප්‍රතික්‍රියාවක් කරද්දී මෙන්න කරන්න විදිහට පරමාණු වෙනස් කරගන්නවා. දෙවෙනි එක කරන්න ඕන. මේකේ මේ ඔක්සිජන් නම්බර් ලියාගෙන මෙහෙම අදාළවට යා කරලා මේ වෙනස හොයාගන්න ඕන. වෙනස හොයාගෙන ඒකේ කුඩා පිළිගුණ ආකාරය අරගන්න. ඒ කියන්නේ මේකේ කුඩාම ඉගෙන ගන්න බින්දලා ඒක දෙකින් මාරු කරලා ගන්න කුඩා පිළිගුණ ආකාරය ගන්නවා. එහෙම කරලා ඊට පස්සේ තුන්වෙනි එක කරන්නේ මේකේ ආරෝපණ වෙනස් කරගන්නවා. ආරෝපණ වෙනස් කරගන්න හයිඩ්‍රජන් වලින් මේ හයිඩ්‍රජන් දාගෙන හයිඩ්‍රජන් වෙනස් කරගන්නවා. ඊට පස්සේ අන්තිමට අපි ඔක්සිජන් වලින් බලනවා මේ තුලිත කරපු හරියද කියලා. හරි එහෙනම් වෙලට යමු. කාබන් දෙකක් තියෙන කාබන් දෙකක් පාගන්නවා. හයිඩ්‍රජන් බලන්නේ එකක් තුන හරි. ඊට පස්සේ මෙතන ඔක්සිජන් නාග බලනවා. මෙතන හතරයි. මෙතන ඔක්සිජන් වලට එන්නේ දෙකයි. මෙතන ඉන්නේ තුන හයයි. හයෙන් දෙක හතරයි. හතර දෙක අටයි කියලා එන්නේ. හරි තුන නයයි දෙක හතර දෙක අටයි. මෙතන සම්පූර්ණ හතරයි කියලා එන්නේ. ඒක අනිවාර්යයෙන්ම මේ දෙකම ඉවර කරනවා. හරි දැන් මේක කාබන් යා කරා ඊට යා කරා මෙතන වෙනසෙනවා 4යි 8යි 12යි. මෙතන වෙනසෙනවා දෙකක්. මේ දෙකට තමයි මෙතන එක අඳුරට 6යි. ඊට පස්සේ මේක වැඩි කරගන්නවා 6ෙන්. මේක වැඩි කරනවා 1ෙන්. ඊට පස්සේ මෙතනට 6 දාගන්නවා. 6 දාගන්න මෙතන නවලක් නැහැ. ඊට පස්සේ අපි මන්දරේ ඔක්සිජන් වලින් ආරෝපණ වෙනස් කරනවා. මෙතන 24ක් වෙනවා ආරෝපණය. මෙතන ඉන්නේ කීයද? 2 ඍණ 4යි. ඍණ 4යි 28ක් වෙනවා ආරෝපණය. මේ පැත්තට දාන්න ආරෝපණය. එතකොට මේ H+ දාන්න ඕන ඍණ පැත්තට තමයි දාන්න ඕන. එතකොට ධන පැත්තට තමයි ධන දාන්න ඕන. එන්න මෙතන 8යි H+ දාන්න වෙනවා. ඊට පස්සේ මෙතන මේ ආරෝපක තුලිත කරලා ඉවරයි. ආරෝපක තුලිත කරලා ඉවරට පස්සේ හයිඩ්‍රජන් තුලිත කරන්න ඕන. හයිඩ්‍රජන් 4ක් තියෙනවා. මෙන්න 28ක් තියෙනවා. ඒතකොට මෙතන මේ හයිඩ්‍රජන් වෙනස වෙන්නේ 24ක්. 24ක් හයිඩ්‍රජන් වෙනස වෙනකොට වතුර දාන්න වතුරට තුලිත කරන්නේ මේ 12යි H2O කියලා ගන්න හරියනවා. බලමු දැන් ඔක්සිජන් තුලිත වෙනවද කියලා. ඔක්සිජන් මේ පැත්තේ 12ක් තියෙනවා. මේ පැත්තේ 12යි. මෙතන 6යි. මෙතන 6යි. තුලිතයි නේ. හරි. සම්පූර්ණ ඩොක්ස් ප්‍රතික්‍රියාව තුලිත කරන්නේ.